මම උෂාන් දෙවියන් කියනවා. මම පොලිස් පරීක්ෂක විදියට මෝදර පොලිස් ස්ථානයේ සේවය කරනවා. මම තිරංග සුභාෂිත මෝදර පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකයෙක් වශයෙන් කටයුතු කරනවා. බුදුන් හිතන්නේ මේ ට්‍රක්ස් ලෝ එන්ෆෝර්ස්මන්ට් වැඩසටහන මේ සර්ටිෆිකේට් වැඩ පුළුවන් ගැන මොකද හිතන්නේ මේක බුදුන්ගේ රැකියාවට සහ ඔබේ ඉදිරි අනාගතයේ මොකද හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ගැන? ඔව් දැන් මේ වෙනකොට වර්තමානයේ මේ මද්ද්‍රව්‍ය කියන එක හැමතැනම පැටලලා තියෙනවා. ඒත් එක මේ පොලිසියට ගත්තාම මද්ද්‍රව්‍ය කියන එක නිසා පොලිසිය නිතරම නිතරම ෆයිට් කරන විදිහට මේ මද්ද්‍රව්‍යත් එක්ක ඉතින් මේ කෝස් එකකින් අපිට ගොඩාක් දේවල් මේ මද්ද්‍රව්‍ය පිළිබඳව මේ මද්ද්‍රව්‍ය වර්ගීකරණය ඒ වගේම මේ මද්ද්‍රව්‍ය වල පණ ඒ වගේ ගොඩාක් දේවල් ගැන ලොකු දැනුමක් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ගොඩාක් මේ ශාස්ත්‍රයේ මේ සම්බන්ධව පළපුරුදු තියෙන ගොඩාක් උපදේශක මහතුරු මේ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණා. ඉතින් ඒ දෙයින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ කෝස් එක ගොඩක් හරියන්නේ අනිවාර්ය පොලිස් නිලධාරියෙක් අත්‍යවශ්‍යම කෝස් එකක්. මොකද මේ ගොඩක් දැන් ලංකාවේ මද්ද්‍රව්‍ය පිළිබඳ තමයි මේ මද්ද්‍රව්‍ය වැඩකරත් තියෙන තමයි මේ ගොඩක් ශ්‍රී පොලිස් නිලධාරීන් විසින් වැඩිපුරම මේ අවධානය යොමු කරලා තියෙන්නේ. එතකොට මද්ද්‍රව්‍ය කියන්නේ මොකක්ද ඒක දැක්කම අඳුර ගන්න විදිය, මේ මද්ද්‍රව්‍ය නීති ක්‍රියාත්මක කරන විදිය මේ කෝස් එකෙන් ගොඩක් අපි ඉගෙන ගත්තා. අපේ ඉහළ නිලධාරීන්ගේ ඒ ගැන අපිට මේ දේශන වලින් අපිට ගොඩක් මේ අවබෝධයක් ලැබුණා. මේ සතුටේ ඉස්සරහට දැන් ජොබ් එක කරනකොට අලුත් නිලධාරියෙක් විදිහට ගියාට ගොඩක් මේ සාමාන්‍ය මද්ද්‍රව්‍ය ගැන දැන් දන්නවලු. ඒකෙන්ද ගිහිල්ලා අධිකාරිය කරන්න පහසුයි කියලා හිතනවා.